ඉතින් දැන් බැංක් එකට ගිහිල්ලා ගෙනාවේ සෝෂල් මීඩියා වලින් එන සල්ලි. ඉතින් ඕගොල්ලෝ දැන් දන්නවද? දැන් YouTube විතර නෙමෙයි Facebook හැම දෙයකින්ම ඔයාට සල්ලි පවන්න පුළුවන්. ඉතින් මම මේ සල්ලි පෙන්නන්න නෙමෙයි ඕගොල්ලන්ට මොටිවේෂන් එකට තමයි කියන්නේ. මොකද මේ සෝෂල් මීඩියා වල ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් යන්න අවශ්‍ය නැහැ. සතයක්වත් අවශ්‍ය නැහැ. ඔයාගේ ෆෝන් එක විතරයි අවශ්‍ය. හැබැයි ෆෝන් එක කියලා ෆෝන් එකෙන්ම නිකන් වීඩියෝ දැම්ම කියලා ගොඩ යන්නෙත් නැහැ. අපි ටාගට් කරන රට අනුව අපි දැනගන්න ඕනේ. මොකද අපි හිතමු අපි US වගේ රටකට අපි ටාගට් කරනවා නම් අපි නිකන් ක්වොලිටි නැති වීඩියෝ දැම්මට ඒගොල්ලෝ ටක් ගාලා ස්කිප් කරනවා. එතකොට අපි හොඳට ASMR වගේ හොඳට සවුන්ඩ් එන්න තියෙන්න ඕන. හොඳ ක්වොලිටි එයට කැමරා. එහෙම නැත්නම් හොඳ ෆෝන් එකකින් ගන්න ඕනේ. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි US ඒ වගේ හොඳ යුරෝප් කන්ට්‍රි එකකට ටාගට් කරනවා නම් කන්ටෙන්ට් එකත් ක්වොලිටි වෙන්න අවශ්‍යයි. ඉතින් ඒක සෝෂල් මීඩියා එක අනුව පවා වෙනස් වෙනවා. අපි ගත්තොත් දැන් Instagram වගේ platform වලට ගියාම ටිකක් ක්වොලිටි ඒව තමයි අප් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. හැබැයි ඔයාගේ තියෙන රිසෝස් අනුව ඔයාට නිකන් යන්තම් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් නම් ඔයා ඒෂියන් කන්ට්‍රි එකක් ටාගට් කරන්න. ලංකාවේ ඇත්ත ලංකාවේ කාට කරලා ලොකු මුදලක් හොයන්න බෑ. මොකද ලොකු මේ වගේ මුදලක් ගන්න නම් ඔයාට එක්කෝ views වලින් වැඩි වෙන්න ඕනේ ලොකු රටකට. ඉතින් අපිට අල්ලපු රට ඉන්දියාවට ගියොත් ඕන තරම් views ගන්න පුළුවන්. බංග්ලාදේශ පැත්ත try කරන්න, පිලිපීන් try කරන්න, ඉන්දුනීසියා try කරන්න. මේ audience ටක් ගාලා ඔයාට හදන්න පුළුවන්. ඔයාට ඉස්සර YouTube වලදී අනිවාර්යෙන් ඔයා යම් progress එකේම ඉන්න ඕනේ. හැබැයි දැන් Facebook වල එහෙම නෙමෙයි. ඔයාට අද channel එක හදලා හෙට වෙනකොට channel එක හිතා ගන්න බැරි වෙන්න grow කර හැකි. ඔයාට ඕන නම් පොඩි මුදලක් වියදම් කරලා වුණත් grow කර හැකි. ඒ කියන්නේ නිකන් fake followers ලා නන් නෙමෙයි. pay කරලා හරි ක්‍රමයට කරන්න පුළුවන්. ඉතින් අපේ ස්ටුඩන්ට්ස් සති දෙක තුනේ යනකොට 15000 50000 level එකට යන ස්ටුඩන්ට්ස් ලාත් ඉන්නවා Facebook වල. මම කියන්නේ YouTube වල නෙමෙයි. YouTube වල ගමන ඊට වඩා පොඩ්ඩක් slow. හැබැයි හොඳ අඩිතාලමක් එක ගියාම YouTube සල්ලි ඉතිරෙන්න සල්ලි එනවා. ඉතින් Facebook වල ඔයාට ටක් ගාලා ඒ කියන්නේ ඔයා ගමන අප් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා අනිවාර්යෙන් සෝෂල් මීඩියා වලට ජොයින් වෙන්න. ඉතින් ඒක අපි හිතමු මේ වගේ ෆොරින් ඔඩියන්ස් එකකින් සල්ලි හොයන එකට විතරක් නෙමෙයි. ඔයාට ලෝකල් එහෙම නැත්නම් ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරගන්න උනත් ඒක පුළුවන්. ඔයා ක්‍රියේටිව් විදිහට හිතන්න විතරයි තියෙන්නේ. අනික ඔයාට ඕන තරම් නිෂ් තියෙනවා. ඉතින් ඒ එක එක විදිහට සල්ලිත් ගෙනවා. එක එක රටවල් වලත් ගෙවනවා. ඉතින් අපේ ගැමි ඇකඩමි එකේ අපි ඒ විදිහට කොහොමද ග්‍රෝ කරන්න කියලා A to Z දාලා තියෙනවා. ඉතින් අපිත් එක්ක නිතරම ඇවිල්ලා ගොඩක් අය ඩිස්කස් කරලා ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් සෙෂන්ස් අරගෙන වීඩියෝ කරලා කතා බහ කරලා සුහදව යනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඕන වෙලාවක එන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ටත් මේ ගමන ඉක්මනටම යන්න ඕන නම් ශනිකව ඉගෙන ගන්න ඕන නම් අපේ වීඩියෝ සෙෂන්ස් මාලාවක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ජොබ් එකේ